හෙලෝ යාළුවනේ ඉතින් කොහමද ඔයාලන්ට ඕනේ ඉතින් අදත් මම ගෙනාවා සුපි vlog එකක්. නෑ ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ vlog එකට. ඉතින් ඕගොල්ලෝ thumbnail එකේ දකින්නත් ඇති අද මොකද්ද මම ගෙනාව වීඩියෝ එක කියලා. ඉතින් guys අද මම යන්නේ පරිසර කොළ වලින් ඒ කියන්නේ කොළ වලින් අපි ලස්සන නිර්මාණයක් කරන් තමයි යන්නේ. අපි ඉතින් වැඩි කතා ඕනේ නැහැ අපි යමු අපේ වීඩියෝ එකට. Let's go. ඉතින් guys පරිසර කොළ වලින් කියන්නේ මෙන්න ගස් කොළ වලින් කියන්නේ මෙන්න මේ විදිහට කොළ වලින් ලස්සන නිර්මාණයක් තමයි මම අද කරන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් guys ඉස්සරම බලමු මම මේ නිර්මාණය කරන් ගත්ත කොළ ටික. ඒ කියන්නේ මොන ගහින්ද මම මේ කොළ ටික ගත්තේ කියලා. ඉතින් guys මම කහ පාටට peer කොළ 3ක් ගත්තා. සහ guys තැඹිලි පාට කොස් කොළයක් ගත්තා. ඉතින් ගම්බිරිස් කොළයකුත් ඔන්න ඉතින් මම ගත්තා මේ බුලත් මේ ගම්බිරිස් guys. ඊට පස්සේ අඹ කොළ ගත්තා. ඊට පස්සේ guys මම කරපිංචා කොළ ගත්තා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. Let's go. ඉතින් guys මම අපේ නිර්මාණය කරන්න මෙන්න විදිහට කලේෆෝ කොළයකුත් ගත්තා. සහ කතුරක් ගත්තා සහ මේ ටේප් එකක් ගත්තා guys. ගම් ටේප් එකක් ගත්තා. එහෙනම් guys අපි වැඩේට යමු. Let's go. ඉතින් guys මම මේ වීඩියෝ එකේ කොළ වලින් හදන නිර්මාණය තමයි කුරුල්ලෙක් තමයි මම අද මේ වීඩියෝ එකේ කොළ වලින් හදාගන්න නිර්මාණය ලෙසින් කුරුල්ලා තමයි මම තෝරගත්තේ. එහෙනම් ඉතින් අපි වැඩ කතා නැතුව යමු අපේ නිර්මාණය හදන්න. ඉතින් guys මම මේ ගම්බිරිස් කොළේ ටිකක් ලොකු කොළයක් ගත්තේ කුරුල්ලාගේ බඩට දාන්න. ඒ කියන්නේ බඩ වෙනුවෙන් හදන්නයි ශරීරේ දාන්නයි මේ ගම්බිරිස් කොළේ මම ටිකක් ලොකු ගම්බිරිස් කොළයක් මම අරගත්තේ. ඊට පස්සේ guys මම මේ පොඩි කොස් කොළේ ගත්තේ අපේ කුරුල්ලාගේ ඔළුව වශයෙන්. ඉතින් guys මම මේ කහ පාට කොළ peer කොළ ගත්තේ අපේ කුරුල්ලාගේ නැට්ටටයි හොටටයි දාන්නයි. ඉතින් guys මම මෙන්න මේ වගේ පුංචි කරපිංචා කොළ ටිකක් ගත්තේ අපේ කුරුල්ලාගේ කකුල් වලට දාන්නයි. අපි ඉතින් මෙන්න මේ නිල් පාට කලේෆෝ කොළේ තමයි අපේ කුරුල්ලාගේ නිර්මාණය හදන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු නිර්මාණයට. Let's go. එහෙනම් guys අපි මෙන්න මේක අලව ගමු. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි අපි අලව ගන්න පුළුවන් උනේ. එහෙනම් අපි අපේ කුරුල්ලාගේ ඔළුවත් අලව ගමු. ඉතින් අපි ඉස්සරම මේක රවුමට කපාගෙන වීඩියෝ එකෙන් සෙට් යමු guys. ඉතින් මෙන්න මේ විදිහට තමයි guys ඉතින් මට අපේ කුරුල්ලාගේ ඔළුව කපාගෙන රවුමට කපාගෙන පුළුවන් උනේ. එහෙනම් අපි මෙන්න මේකත් අලවලා වීඩියෝ එකෙන් සෙට් යමු. Let's go. එහෙනම් guys අපි දැන් peer කොලෙන් හොටක් කපාගෙන මෙන්න මේකත් අලව ගත්තා. එහෙනම් දැන් අපි හොටක් කපාගමු guys. ඉතින් පේනවාද guys ඔන්න හොටක් නම් කපා ගත්තා. එහෙනම් අපි ඒකත් අලව ගමු. ඉතින් guys අපි දැන් මෙන්න මේ විදිහට අපේ මෙන්න මේකට නැට්ටත් ඔන්න ඔය විදිහට අලව ගමු guys. එහෙනම් let's go. ඉතින් guys අපේ කුරුල්ලාගේ මෙන්න මේ විදිහට අපි නැට්ටත් අලව ගත්තා. ඉතින් ඔයාලන්ට පේනවා ඉන්නේ නැට්ට sorry කුරුළු පිහාඩු ඉතින්. ඉතින් guys දැන් දෙන්නේ අපිට මෙන්න මේ විදිහට අපේ කුරුල්ලාගේ කකුල් දාන්නයි. එහෙනම් අපි කකුලුත් දාමු guys. ඉතින් guys මෙන්න මේ විදිහට අපි කකුල් ටිකක් තියාගමු. කකුල් දෙක හතරක්. හරි guys ඔන්න ඔය විදිහට තියාගත්තා. එහෙනම් දැන් අපි අලව ගමු. ඔන්න guys අපි අපේ බර්ඩ් ගේ කකුල් දෙකත් අලව ගත්තා. ඉතින් guys දැන් අපි අඹ කොලෙන් මෙන්න මේ විදිහට මෙන්න මේකෙන්ට මෙතෙන්ට වගේ අලව ගන්න පිහාට ටිකක් කපා ගමු. ඔන්න guys අලව ගත්තා. කපා ගත්තා. අපි එන ටිකත් අලව ගමු. මෙන්න මේ දෙකත් ඔන්න ඔය විදිහට තියාගෙන අපිට අලව ගන්න තමයි තියෙන්නේ guys. හරි guys ඔන්න ඉතින් මම අපේ පිහාට දෙකත් අලව ගත්තා. එහෙනම් දැන් අපිට තියෙන කුරුල්ලට ඇස් දාගන්න. ඉතින් guys ඔන්න මම පුංචි ඇහැක් කපා ගත්තා. අපි මෙන්න මෙතනින් දැන් තියාගමු. ඉතින් guys ඔන්න මම අපේ කුරුළු නිර්මාණෙත් හදලා ඉවරයි. ඉතින් පේනවා ඇතිනේ. ඉතින් guys කළු පාටින් පේනවා ගණන් ගන්න එපා. ඉතින්
ඒ වුණාට ඉතින් මෙන්න කළු මේ කුරු නිර්මාණය හදලා ඉවර මෙන්න පිහාටු මෙන්න මේ විදිහට කපා ගත්තා අය. බඩ අත්තඩු දෙක ඔළුව හොට ඇහැ සහ කහුල් 4. එහෙනම් ගයිස් සුපිරි. එහෙනම් ගයිස් subscribe කරන්න.